මේ පාඩම කියන්නේ preparation of computer specification කියන එක. එතකොට මේ පාඩමේ this chapter will cover the following: computer and peripheral devices, selection of devices for the user requirement, creating computer specification, non-technical factors that consider to be purchasing a computer. හරිද? අපි මේක එකින් එක බලමු මොනවද මේ කියන්නේ කියලා. දැන් මෙතනින් ගත්තොත් මේ පළවෙනි topic එක computer and peripheral devices කියන්නේ සරලව කිව්වොත් එහෙම මොනවද keyboard එකක් කියන්නේ මොකද්ද? එතකොට mouse එකක් කියන්නේ මොකද්ද? එතකොට මේ වගේ මොනවද තියෙන වර්ග. ඔන්න ඔය වගේ දෙයක් තමයි දැනගන්න. එතකොට මොනිටර් එකක් ගත්තාම අපි හිතමු peripheral devices කියන්නේ කම්පියුටර් එකට වෙනම හයි කරන જાති. අපි මොනිටර් එකක් ගත්තොත් එහෙනම් මොනිටර්ස් වල වර්ග තියෙනවා. දැන් මේ වගේ තියෙනවා hertz කියලා જાතියක් තියෙනවා. ඊට පස්සේ display එකේ quality තියෙනවා. අන්න ඒ වගේ අර විස්තර ටිකක් තියෙනවා අපි දැනගන්න ඕනේ කම්පියුටර් එක ගන්න ගියපුවම. හරිද? ඊට පස්සේ දැන් දෙවෙනි එක තියෙනවා selection of devices for the user requirements. ඒ කියන්නේ දෙවෙනි point එක මම මෙතනින් ලිව්වොත් user requirements. user requirements. හරි. user requirements කියන්නේ users වලට මොනවද ඕනේ? කියන්නේ හිතන්නකෝ ඔයා ඉස්කෝලේ යන ළමයෙක්. නැත්තම් ඔයා software engineer කෙනෙක්. නැත්තම් ඔයා doctor කෙනෙක්. ඒක usersලා. ඒගොල්ලෝ තමයි usersලා. එතකොට ඒගොල්ලන්ට තියෙන අවශ්‍යතාවය වෙනස්. يعني මේකේ බලන්න මේගොල්ලෝ example එකක් දීලා මට computer එකක් ගන්න. I need to buy a computer for school assignments and to do accounts of my father's business. තාත්තගේ business එකේ account කරන්නයි එයාගේ ඉස්කෝලේ වැඩ කරගන්න. එතකොට ඕන දැන් මෙයා යනවා computer shop එකට. එයා කියනවා I need a computer that is a mobile. ඒ කියන්නේ එයා කියනවා මට computer එකක් ඕන ඒක mobile එකක්. ඔයාලා බලන්න ඉතින් මොකක්ද යකෝ මේ කියන්නේ කියලා. නෑ ළමයි මේක confusing නෙමෙයි. මේකේ වෙලා තියෙන්නේ mobile එකක් කියන්නේ ඇත්තටම computer එකක්ම තමයි. එතකොට ඔයා tablet එකක් කියනවා. tablet එකක් කියන්නේ computer එකක්ම තමයි. කියන්නේ මේ කියන්නේ මේවටත් computers මේවා. මේවට කියන computer types කියලා. කියන්නේ මේවා එක එක computer වර්ග. දැන් ඔයාගේ අතේ තියෙන phone එක ඒක computer එකක්. මුගක් පොඩි computer එකක්. එතකොට ඔයාගාව ඉස්සරහ තියෙන laptop එක ඒක computer එකක්. ඒක ටිකක් ලොකු computer එකක්. අන්න ඒ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. එතකොට අපි මේකේ පළවෙනි පාඩමේ තියෙනවා පළවෙනි page එක identifying the user. අපි දැන් මේක ගන්න ගියපම අර උඩ ඔය ෆොටෝ එකේ බලන්න. Are there any computers suit for requirement for both of us? ඒ කියන්නේ මේ දෙන්නගේ මත requirement වෙනස් නෙමෙයි. මෙයාට ඕනේ තාත්තගේ account කරන්න. මෙයාට ඕනේ මේ නිකන් මෙව එකක් ගන්න. ෆෝන් එකක් එයාට ඕනේ. නේ? එයාට ඕනේ graphic design කරන්නලු ටීචර්ගේ වැඩ කරන්න. අන්න ඒ වගේ විස්තර ටික කියන්නේ. දැන් මෙතනින් බලපුවම මේ ඒ දෙන්නටම ගැලපෙන ඒවා තියෙනවා. හරිද? නැත්තේ නෑ. හැබැයි අර දෙන්නටම එහෙම ගැලපෙන ඒවා හොයන්න ටිකක් අමාරුයි. අපිට දැන් අපි හරියට විස්තරය දන්නවා නම් අපිට පුළුවන් දෙන්නටම ගැලපෙන එකකුත් හොයාගන්න. ඔන්න එතකොට තමයි අපිට එන්නේ identify the user කියන එක. දැන් මේ දෙන්න තමයි මේ පළවෙනි එක්කෙනා මෙන්න මෙයා මේ ගෑල්ලා මෙයා මේකේ user කෙනෙක්. අපි හිතමු එයා user 1 කියලා. user 1 හරිද? දැන් මේ කොල්ලා නැත්නම් මේ පිරිමි ළමයා මෙයා user 2. මෙයා තව user කෙනෙක්. එයා computer එක use කරනවා. හැබැයි මේ දෙන්නගේම අවශ්‍යතාව වෙනස්. ඔන්න ඔය වගේ ඉතින් අපිට usersලා ඉන්නවා use කරන්න පුළුවන්. පළවෙනි කට්ටිය තමයි programmersලා. හරිද? programmersලා කියන්නේ ඒගොල්ලෝ තමයි ඔය software ලියනවා කියලා software engineering කරනවා කියන්නේ මෙන්න මේ කට්ටිය. programming කරන කට්ටිය තමයි software engineering develops computer programs. ඊට මේ network administrator කියන්නේ මේක වෙනම දෙයක්. network කියන්නේ හිතන්නකෝ ඔයාලා ඉන්ටර්නෙට් බලා ගන්න එක්කන කියලා. අන්න ඒ වගේ තමයි. system analyst, software engineer, computer application මේ wordings තියෙනවා එක එක දේවල් වෙනස්. හරිද? ඔයගොල්ලන්ට හරියටම දැනගන්න ඕනේ නම් මම කියන්නම් දැන් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් කියන්නේ එයා ඩෙවලොප් කම්පියුටර් ප්‍රෝග්‍රෑම්. මෙන්න මේ ප්‍රෝග්‍රෑමයි software engineer කියන එකනයි දෙන්නම ආසන්නව සමානයි. හරිද? දෙන්නම equal. කියන්නේ මේ දෙන්නම කරන්නේ එකම වැඩ හුඟක් වෙලාවට. ඊට පස්සේ මේ network administrator කියන එකනයි මේ system analyst. මේ කට්ටියත් ටිකක් එකට වැඩ කරන කට්ටිය. network administrator කෙනෙක් කියන්නේ network එක බලා ගන්නවා. හිතන්නකෝ ඔයගොල්ලෝගේ PC එකට computer එකට නිකන් ඉන්ටර්නෙට් එන විදිහක් තියෙනවා කියලා. network එක කියන්නේ ඒකට ඉන්ටර්නෙට්. ඒව බලාගන්නේ මෙයා. එතකොට මේ system analyst කියන්නේ එයා තමයි ওই software design කරන. ඔයගොල්ලෝ දැකලාද දැන් Keels එකට එහෙම ගියොත් එහෙම Keels එකේ තියෙන software එක design එක හදන්නේ මෙයා. ඒ කියන්නේ එයා ඒක හදන්නේ නේ. software එක හදන්නේ කවුද? software engineer. හැබැයි software එක හදන්න කලින් හිතන්නකෝ ඔයාලා ගෙයක් හදනවා කියලා. ගෙයක් හදනකොට උනත් ගෙදර හදන්නේ බාස් වුණාට plan එක අඳින්නේ වෙන එක්කෙනෙන්නේ.
අන්න ඒ වගේ තමයි මෙයා තමයි මේ ප්ලෑන් එක අඳින එක ටික. ප්ලෑන් එක අඳින්න උදව් කරන නැත්නම් ඒ ඕනේව ගන්න එයා. ඒ කියන්නේ එයා තමයි ගිහිල්ලා ඔයාගෙන් අහන්නේ ඔයාලා ගෙදරට මේ කාමර කීයක් ඕනේද? අර කුස්සියක් කොච්චර ලොකු වෙන්න ඕනද? අන්න ඒ වගේ විස්තර ටික අහගන්න ගේ හදන්න මෙයා. ගේ හදන්න ගත්තට පස්සේ ගේ හදන්නේ මෙන්න මේ software engineer කෙනෙක්. අපි හිතමු දැන් ඔයාලා ගෙදර කරන්ට් එක ඕනේ වගේ අපේ මේ softwares වලට ඕනේ ඉන්ටර්නෙට් නෙට්වර්ක් ඕනේ. මේ නෙට්වර්ක් හදන්නේ නෙට්වර්ක් engineer. ඊට පස්සේ computer application assistant කියන්නේ එයා තමයි අන්තිමටම softwares use කරන එක. නිකන් අපි හිතමු කීල්ස් එක කියලා. කීල්ස් එකේ software එක use කරන්නේ මෙන්න මේ assistant කෙනෙක්. වෙබ් ඩෙවලොපර් කියන්නේ අපි දැන් ඔය ඕන යන වෙබ්සයිට්ස් තියෙන අපි හිතමුකෝ දැන් අපි යනවා ඔයගොල්ලෝ ගිහිල්ලා තියෙනවද නැත්නම් බයිස්කෝප් කියලා එහෙම තියෙන සයිට් එක. ඒකේ බයිස්කෝප් එකේ තියෙන ෆිල්ම්ස් හරි ෆිල්ම්ස් තියෙනවා. අන්නේ සයිට් එක හදලා තියෙන්නේ මෙන්න මේ වගේ වෙබ් ඩෙවලොපර්ස්ලා. ඒ වගේ එක එක කට්ටිය එක එක දේවල් වලට කම්පියුටර්ස් යූස් කරනවා. ඊට පස්සේ අපිට තියෙනවා මේකේ වැදගත් දෙයක් තියෙනවා. අපි ඒක මෙතනින් නෝට් එකක් විදිහට ලියලා බලමු. යූසර්ස්ලා ගත්තාම යූසර්ස්ලා මේ ඔක්කොම යූසර්ස්ලා කඩන්න පුළුවන්ලු කොටස් දෙකකට සම්පූර්ණයෙන්. පළවෙනි කට්ටිය තමයි සිස්ටම් යූසර්ස්. හරිද? සිස්ටම් යූසර්ස්. දෙවෙනි කට්ටිය තමයි end users. ඔන්න ඕක. සිස්ටම් යූසර්ස් end usersලා මොකද කරන්නේ? ඒගොල්ලෝ සිස්ටම් එක යූස් කරන. කියන්නේ ඔයා මම නැත්තම් කීල්ස් එකේ වැඩ කරන එක්කෙනා ඒ කට්ටිය තමයි end users. end usersලා යූස් කරන්නේ මෙන්න මේ සිස්ටම් යූසර්ස්ලා මේන්ටේන් කරන කම්පියුටර්ස්. කියන්නේ මේගොල්ලෝ තමයි අර අපි දැන් කලින් කතා කරේ software engineersලා නැත්තම් system analystලා හුඟක් වෙලාවට සිස්ටම් යූසර්ස්ලා වෙන්නේ අන්න ඒ කට්ටිය. ඒගොල්ලෝ තමයි අපිට යූස් කරන්න ඕනි software එක හදලා අපිට දෙන්නේ. ඒකට අපි කරන්නේ ඒක යූස් කරන එක විතරයි. ඔන්න ඔක ටිකක් පොයින්ට් එකක් විදිහට තියෙනවා. ප්‍රශ්න වලට එහෙම එනවා. ඊට පස්සේ අපි මේක zoom කරගෙන බලමු. ඊළඟ කොටස. අපේ ඊළඟ තියෙන selection of computer to suit user requirements. ඒ කියන්නේ අපි දැන් අර අපේ requirements වලට අනුව අපි කොහොමද කම්පියුටර් එක තෝරගන්නේ කියලා. මේකට සරලවම අපි ගත්තොත් අපි හිතමු මෙතනින් blank page එකක් දාන්න. මෙතනින් අපි හිතමු අපිට ඉන්නා ඔන්න එක user කෙනෙක් ඉන්නවා අර අපි ගමුකෝ උදාහරණයකට ගෑනු ළමයි හරිද ගර්ල්ට ඕනේ මොනවද? එයාට ඕනේ තාත්තගේ වැඩ කරන්න. එයාගේ තාත්තගේ ඔෆිස් එකේ වැඩ කරන්න. අපි හිතමු එයාගේ තාත්තා Excel වල වැඩ කරනවා කියලා. EXECL Excel වල වැඩ කරනවා කියලා. ඊට අමතරව එයාගේ තාත්තා Word documents use කරනවා කියලා හිතමු. මොනවා හරි එයාලා business වැඩ කරන්නේ. එතකොට ඒ ළමයාට ඉස්කෝලේ වැඩ කරගන්න ඕන එයා Zoom use කරනවා. Zoom use කරනවා කියන්නේ. ඔන්න ඔය වගේ තුනක් තමයි ඒ ගර්ල්ට තියෙන්නේ. බෝයිට තියෙන්නේ එයා කරන්න යන්නේ මොනවද? මේකේ බෝයිට එයා කරන්න ගියේ graphic design. graphics. ඊට පස්සේ එයාට මම හිතන්නේ ඉතින් graphic design කරන්න කලින් හොඳ ෆොටෝ එහෙම ගන්න ඕනේ කියමුකෝ. ඒ හින්දා එයාට ෆොටෝ ගන්නත් ඕනේ. එයාගේ කම්පියුටරේ ෆොටෝ ගන්නවා. දැන් මේකට ගියපුවම අපිට තේරෙනවා Excel Word එතකොට Zoom යන්න නම් මෙයාට හරියන්නේ ටිකක් අපි හිතමු මෙයා ඉස්කෝලේත් යනවා තාත්තගේ වැඩපොළටත් යනවා නම් මෙයාට ටිකක් හරියන්නේ ලැප්ටොප් එකක් වගේ තමයි. නේද? හැබැයි මෙයාට ගත්තාම මෙයාගේ දැන් graphic designing කරනවා කියන එක ෆෝන් එකකින් කරන්න ටිකක් අමාරුයි. ලැප්ටොප් එක කරලා ටිකක් අමාරුයි. මොකද මේක ටිකක් බර වැඩක්. කම්පියුටර්ස් හිර වෙනවා ග්‍රැෆික්ස් හදනකොට. අන්න ඒ හින්දා මේකෙදි අපිට වෙන්න පුළුවන් ග්‍රැෆික් ඩිසයින් කරන්න මෙයාට ඩෙස්ක්ටොප් PC එකක්ම හදන්න වෙන්න පුළුවන්. ටිකක් හොඳ ගානක. ටිකක් ගණන් වැඩි PC එකක් හදන්න වෙනවා. ඊට අමතරව දැන් මෙයා ෆොටෝ ගන්න වැඩි තියෙනවා. දැන් PC එකකින් ෆොටෝ ගන්න බෑනේ. අන්න ඒ හින්දා යාට සමහරවිට ෆෝන් එකකුත් ඕන වෙන්න පුළුවන්. දැන් ෆෝන් එකක් කියන්නේ මම කලින් කිව්වා ඒකත් කම්පියුටර් එකක්ම තමයි. ඉතින් අපි මේකෙදි ෆෝන් එක කියන්නේ ෆෝන් එකක් නෙමෙයි කම්පියුටර් එකක් විදිහට තමයි ගන්නෙ. යාට එතකොට ෆෝන් එකකුත් ඕන වෙන්න පුළුවන්. එතකොට මෙයාගේ රික්වයර්මන්ට්ස් වලට නිකන් එක අරයට වගේ ලැප්ටොප් එකක් විතරක් දීලා අපි හරියන්නේ නැහැ. අන්න ඒකයි අපි කියන්නේ user requirements අඳුර ගන්න ඕනේ කියලා. මේ තියෙන්නේ playing computer games, preparation of documents, access editing මේවට අපි කියනවා මේ අපි ගත්තොත් අපිට මේවා නිකන් හඳුන්වන්න පුළුවන් ටාස්ක් කියලා. අපි නිකන් මේවා දැම්මා computer ටාස්ක් කියමු. අපි කම්පියුටර් එකේ මොනවද කරන්නේ? අපිට පුළුවන් ගේම් ගහන්න පුළුවන්, ડોකියුමන්ට් හදන්න පුළුවන්, ඉන්ටර්නෙට් යන්න පුළුවන්, ඔඩියෝ වීඩියෝ එඩිට් කරන්න පුළුවන්. දැන් මම මේ කරනවා ග්‍රැෆික් ඩිසයින් කරන්න පුළුවන්. අන්න ඒ වගේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ තමයි
හැමෝටම එකම රික්වයර්මන්ට්ස් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ එකම අවශ්‍යතා හා උවමනා නෙමෙයි තියෙන්නේ. එතකොට හැමෝටම දෙන්න පුළුවන් කම්පියුටර්සුත් එකම ඒවා නෙමෙයි. මේ තියෙන්නේ දැන් අපි අර කතා කරාවේ මේකේ දැන් කම්පියුටර්ස් ගත්තාම තියනවලු ප්‍රධානම වර්ග දෙකක් මෙයාලා කියන විදිහට. නේ. ඒ කියන්නේ එකක් තමයි පෝර්ටබල් කම්පියුටර්ස් පෝර්ටබල්. හරිද? දෙවෙනි කට්ටිය තමයි ඒකේ තියෙනවා පෝර්ටබල් නැති ඒවා ඉතින් නන් පෝර්ටබල්. එතකොට ඒක කියන්නේ පෝර්ටබල් කියන්නේ එහෙ මෙහෙ අරන් යන්න පුළුවන්. මොනවද එහෙ මෙහෙ අරන් යන්න පුළුවන් කම්පියුටර්ස් තියෙන්නේ? එහෙ මෙහෙ අරන් යන්න පුළුවන් ප්‍රධානම කම්පියුටර්ස් වර්ග වලින් තියෙනවා. ඔන්න එකක් තියෙනවා ෆෝන් එක. හරිද? මේක එක. දෙවෙනියට අපිට ගන්න පුළුවන් ලැප්ටොප් එක. දැන් තව කෙනෙක්ට ඕන නම් කියන්න පුළුවන් හිතන්න මිනිහෙක් ඉන්න ඌ ගේම් ගහන එක විතරයි කරන්නේ. ගේම්ස් විතරයි ගන්න. එයාට ඔන්න PC එකක් විතර ගන්න පුළුවන් PlayStation එක. PlayStation. PlayStation කියන්නේ කම්පියුටරයක්ම තමයි හරිද? ස්ටේෂන්. non portable කියන්නේ එහෙම අරන් යන්න බෑ. desktop PC desktop. එතකොට ආයෙ තියෙනවා ඔය වගේ ලොකු ඒවා තියෙනවා. එහෙම අරන් යන්න බැරි දැන් ඔය හොස්පිටල් වල තියෙන ලොකු MRI machine. ඒවත් කම්පියුටර්ස්ම තමයි. ඒ වගේ කරන වැඩේ වෙනස්. හැබැයි ඒවා non portable. එහෙම අරන් යන්න බෑ. තිබ්බ තැන තියෙනවා.